රජය උනන්දු වෙන අවංකවම මේ වැඩේ නවත්තන්න, වර්ධනය කරන්න. ඒ පාතාල කල්ලි ඊට පස්සේ මත්ද්‍රව්‍ය. Euro Motors Drive Flex. Drive now, pay later. වත්මන් ආණ්ඩුව මද්‍රව්‍ය හා පාතාලය මර්ධනය කිරීමට ගෙන යන වැඩපිළිවෙල අගය කළ යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔය දාමරික කල්ලි පාතාල කල්ලි ඔක්කොම ඒ කාලේ පටන් ගත්ත ඒවා තමයි. දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. හැබැයි මට බය නැතුව කියන්න පුළුවන් රජය උනන්දු වෙන අවංකවම මේ වැඩේ නවත්තන්න, වර්ධනය කරන්න. ඒ පාතාල කල්ලි ඊට පස්සේ මත්ද්‍රව්‍ය. නමුත් ඒක ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයටම සාර්ථකව තාම සිද්ධ වෙනවා කියලා පේන්නේ නැහැ. නමුත් ඒ උනන්දුව ඒ අවශ්‍යතාවය අපි අගයන්න ඕනේ. සමහර දේශපාලනඥයෝ කුලප්පු වෙලා ඉන්නවා. මොකද ඒගොල්ලොත් මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ ඒ පාතාල කල්ලි එක එක යුරින් සම්බන්ධතාව පවත්වාගෙන ඉඳලා තියෙනවා. ඒක හන්ද පොඩ්ඩක් කුලප්පු වීමක් දකින්න පුළුවන්.